කෝල් ගත්තත් තමයි වාට කෝල් එකෙම ෆෝන් එකම උස්සන්න බැරි නේ. අනිත් දේවල් වලට ඔක්කොම උස්සන්න පුළුවන්. අනිත් තුන්ගේ ෆෝන් එකම ආන්සර් කරන්න ඉන්න පුළුවන් බට. අපේ ෆෝන් තමයි ආන්සර් කරන්න බැරි. මරු. සර් ඔයා පොඩ්ඩක් කම්මෙන්ට් පුළුවන්ද? අයන්න සර් මගේ නම සයන්. ඔයා මොනවද කරන්නේ? මම ටූරිසම් කරන්නේ. එයාට මෙතනට එන්න හිතුනේ ඇයි? මම ওই ගේට්ටුව ළඟ තියෙන බෝඩ් එක දැකලා එන්න හිතුනේ. දැන් ඔයාගේ ප්‍රශ්නේ මොකද්ද? මගේ ගෑනු ළමයා වෙන කෙනෙක් එක්ක යාළු වෙලානේ. ඉතින් ඔයා තව කෙනෙක් හොයාගන්නද? මට පරණ ගෑනු ළමයා තවත් මෙසේජ් එවනවා. ඒ කියන්නේ ගෑනු ළමයා තාම ඔයාට කැමතිද? ඔයා මොනවාද එයාට කියලා තියෙන්නේ මයින් ඈත් වෙන්න කියලා? මට පැහැදිලි මදි. ප්‍රියා කියලා ගෑනු ළමෙක් ඔයාව හම්බෙන්න ආවේ නැද්ද? මා ගාවට කවුන්සලින් වලට ගොඩක් අය එනවා. මම ඔයාගේ කවුන්සලින් ජොබ් එකෙන් ගාලා යවන්න හදන්නේ. ඔයා මොනවද මගේ ගෑනු ළමයාට එමෙන්න මෙසේජ් යවගෙන ඉන්නේ? ඔයාට මම නඩු දානවා. ඔබතුමා කලබල වෙන්න එපා. පොඩ්ඩක් ඉඳගන්න. මම උඹව විතුරු කරන්නේ නැහැ. කරුණා කරලා වාඩි වෙන්න. අපි මේ පොඩි උපක්‍රමයක් දැම්මේ ඔයාව මෙතනට ගෙන්න ගන්න. ඔයාට කවුන්සලින් අවශ්‍යයි. ඔයාගේ ගෑනු ළමයා ඔයාට ගොඩක් ආදරේ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඔයාට ඒක තේරෙන්නේ නැහැ. ආයේ කවදාවත් එයාගේ හිත රිද්දන්න එපා. ඒ ළමයා පව්. දෙන්නෙක්ක මුණ ගැස්සන්නේ දෙවියන් වහන්සේ. කිසිම දෙයක් අහම්බෙන් වෙන්නේ නැහැ. දැන් ඔයා ගෙදර යන්න. ඊට පස්සේ ප්‍රියා එක්ක එකතු වෙලා දෙන්නම ගෲප් ඩිස්කෂන් එකක් කරමු.